හායයි බොවේවා ඔන්න එනම් සුපුරුදු විදියටම ට්‍රීබඩි ප්‍රොබ්ලම් කතා මාලාවේ සීසන් 1 හතරවෙනි එපිසෝඩ් එක අරගෙන ආවා. දැන් කතාවේ තත්ත්වය නම් ඉතින් ගින්දර වගේනේ නේද? ඔන්න කලින් කතාංගයේ ඇති. ඒ කියන්නේ තුන්වෙනි එපිසෝඩ් එකේදී ඔයාලට ට්‍රීබඩි ප්‍රොබ්ලම් කියන එක අවධානයෙන් අහගෙන හිටියනම් හරියටම තේරුම් යන්නේ නැතිනේ. මේකෙදි එක ග්‍රහ ලෝකයක්. එහෙමත් නැත්නම් එයාලා කියන ශිෂ්ටාචාරයක් සූර්යයන් 3 දෙනෙකුගේ ග්‍රහණයට ලක් වෙලායි තියෙන්නේ. ඉතින් දවල් කොයි වෙලේද, රෑ කොයි වෙලේද ඔහොම කියලා හරියටම කියන්න බැරි කාලා තියෙනවා. ඒ අතරේ මේ ග්‍රහලෝකය එක සූර්යයෙක් දිහාට ඇදිලා ගියොත් එතකොට සාමාන්‍ය කාලයක්. එහෙමත් නැත්නම් එයාලා කියන ඉස්සුරුමත් කාලයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒත් ඒ වැඩි කාලයකට නම් නෙමෙයි. මොකද කොහෙන් ගියත් ට්‍රීබඩි ප්‍රොබ්ලම් එකේ අවසානය විනාශයම තමයි. ඉතින් මේ වීඩියෝ ගේම් එකේ ඇත්තම අරමුණ මොකක්ද කියලා ටරියානා පැහැදිලි කරලා දුන්නානේ. අවසාන වශයෙන් ඇය කිව්වේ මේ පිටසක්වල ජීවියෝ. එහෙමත් නැත්නම් සෑන්ටිලා කියන්නේ දේහ තුනක් ඇත්තෝ කියන අදහස. ඉතින් ඔය සෑන්ටිලා ඉන්නේ සැරින් සැරේට විනාශ වෙන ග්‍රහලෝකයක නිසා ඔවුන් ආලෝක වර්ෂ 4ක් එහා ඉඳන් පෘථිවියට එන ගමන් කියලානේ. ඔය සිද්ධි සියල්ලටම අඩිතාලම දැම්මේ අපේ යේවෙන්ජියක් කනේ. කොහොම වුණත් තුන්වෙනි එපිසෝඩ් එක අවසානයේදී ටරියානා කරපු පැහැදිලි කිරීම ජැක්ට නම් එච්චර හිත රැල්ලුවේ නැහැ. ජැක් හිතුවේ ටරියානා වීඩියෝ ගේම් වලට කැමති සල්ලිකාරයන්ගෙන් සල්ලි කඩා ගන්න කරපු කපටි වැඩක් කියලා. ඉතින් ජැක් ටරියානා ගැන අදාළ අංශ දැනුවත් කරන්න හදනකොට හදිසියෙම ඇති වුණු කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් නිසා ජැක්ට එයා හිතපු දේ කරන්න හම්බුනේ නැහැ. කොහොම හරි අවසානයේදී ජැක්ව ටරියානා ඝාතනය කළා. ක්ලෑරන්ස් කොච්චර අවධානයෙන් ওই සිද්ධිය බලන් හිටියත් ක්ලෑරන්ස් මේ වුණු සිද්ධිය දැක්කේ නැහැ. ඔන්න එතකොට අද කතාව සීරියස් එකේ අතීතයේ පැත්තට තමයි ගොඩක්ම යන්නේ. ඇත්තටම මයික් කේවස් මේ සිදුවීම් වලට එකතුනේ කොහොමද? මේ සෑන්ටිලා එහෙමත් නැත්නම් දේහ තුනක් ඇත්තෝ ටරියානා කියපු තරම්ම හොඳ ජීවීන් කොට්ටාසයක්ද? මේ සම්බන්ධ සිද්ධි දැනගන්න සාමාන්‍ය මිනිස්සු මොන වගේ ප්‍රතිචාර දක්වයිද? එහෙනම් අපි යමු වීඩියෝ පැත්තට. එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක දිගටම මේ දේශානය. හතරවෙනි එපිසෝඩ් එකේදී මුලින්ම අපි එක්කගෙන යනවා 1982 ලන්ඩන් වලට. එතකොට මේ ඉන්නේ කවුද කියලා ඔයාලා දැන් බලන්න ඇති. ඇත්තටම මේ ඉන්නේ ඒවන්ස්. එතකොට මේ යේවෙන්ජිනේ. යේවෙන්ජි මේ වෙද්දි රතු වෙරළ කඳවුරෙන් ඉවත් වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා අපිට ඉස්සරහදී දැනගන්න පුළුවන්. යේවෙන්ජි ලන්ඩන් වලට ඇවිත් තියෙන්නේ සතියකට. ඒකත් තාරකා භෞතික විද්‍යාව පිළිබඳ සමුළුවකට සහභාගී වෙන්න. ඒ වගේම ඒවන්ස්ගේ තාත්තට තෙල් සමාගමක් තිබිලා තියෙනවා. ඒවන්ස්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ තෙල් සමාගම අයිති වෙලා තියෙන්නේ ඒවන්ස්ට. යේවෙන්ජි දැන් චින්හුවා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදියට සේවය කරනවා. ඔයා ඇයි මාව හම්බෙන්න ඕන කියලා ඒවන්ස් අහද්දී යේවෙන්ජි කියන්නේ එදා දවසේ කියපු දෙයම තමයි. ස්වභාව ධර්මයේදී කිසිම දෙයක් තනියෙන් පවතින්නේ නැහැ. ඒ වගේම ඇය කියනවා මට වෙන කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. අර කන්ද මුදුනේදී ඒ කියන්නේ රතු වෙරළ කඳවුරේදී මම දෙයක් කළා. ඔන්න ඔය සිද්ධියත් එක්ක තමයි හතරවෙනි එපිසෝඩ් එකේ ආරම්භය. මේ වෙද්දි විල් ගොඩක් දුර්වල වෙලයි තියෙන්නේ. ඒත් හැබැයි ડોක්ටර්ස්ලා මීට පැයකට කලින් විල්ගේ ටිකට් කපලා තිනවා. දැන් ඉතින් විල් බලාපොරොත්තුෙන් ඉන්නේ ජැක් එහෙමත් නැත්නම් එයාගේ හොඳම යාළුවා එයාව ගන්න එයි කියලා. තුන්වෙනි එපිසෝඩ් එකේ අවසානයේ වෙද්දී ජැක්ව ටරියානා විසින් ඝාතනය කළානේ. ওই කිසිම සිද්ධියක් ජැක්ගේ හොඳම යාළුවා වෙච්ච විල්ට තාමත් දැනගන්න ලැබිලා නැහැ. ඔය අතරේ මෙතනට එනවා සෝල්. දැන් විල් කියන්නේ ජැක් හරනම් මාව මීට පැයකට කලින් ගන්න එන්න ඕනි. ඒත් ඒ අපතේ ෆෝන් එකවත් උස්සන්නේ නැහැ. කොහොම හරි ඔහම කතා බහ යද්දී විල්ට තේරුම් යනවා සෝල් මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා. ඒ වගේම එදා CCTV කැම් එකෙත් මේ සීන් එක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒත් හැබැයි ඔයාලට මතකනේ තුන්වෙනි එපිසෝඩ් එක අවසානයේදී ටරියානා අතුරුදන් වෙලා ගියානේ. ඉතින් මෙතනදිත් වෙලා තින්නේ ඒ වගේ සිද්ධියක් තමයි. එදා ඔගීට වගේම මෙතනදිත් ජැක්ව ඝාතනය කරපු ටරියානාව CCTV දර්ශන වලට පේන්නේ නැහැ. ඒතකොට මම ඔයාලට තුන්වෙනි එපිසෝඩ් එක අවසානයේදී කිව්වනේ ක්ලෑරන්ස් මේ සිද්ධි සම්බන්ධව අවධානයෙන් බලාගෙන හිටියත් ක්ලෑරන්ස් පහළ ඉඳන් බැලුවට මේ සිද්ධිය දර්ශන වුණේ නැහැ කියලා. දැන් ක්ලෑරන්ස් කියන්නේ ජැක්ගේ ගේ ඇතුලේ සහ වටපිටාවේ කැමරා 18ක් තියෙනවා. ඒත් කිසිම කැමරාවක මේක කොහොමද උන්නේ කියලා රෙකෝඩ් වෙලා නැහැ. ඒ වගේම ටරියානා අවසාන වශයෙන් ජින් සහ ජැක් හමුන වෙලාවේදී ජින්ට රවුන්ඩ් 3ක් තියෙන විශේෂ ආරාධනා පත්‍රයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ආරාධනා පත්‍රය තියෙන්නේ ටරියානා සහ තවත් කිහිප දෙනෙක් කරගෙන යන සංවිධානයකට ජින්ව පිළිගැනීමේ හමුවක් සහ තවත් දේවල් එතන තියෙනවා. දැන් මේ වෙලාවේදී ජින්ට තෝරා ගැනීම දෙකක් තියෙනවා. ක්ලෑරන්ස්ගේ වැඩ බලන නිලධාරියා. එහෙම නැත්නම් ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා කියන්නේ ඔයාට ගෙදර යන්න පුළුවන්. ජැක් මිය ගිය දවසේ ඔයා වෙනස් විදිහකට හැසිරුණා නම් හොඳයි කියලා මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න. නැත්තම් එහෙම එයාව මරපු අපතේන්ව අල්ලගන්න අපිට උදව් කරන්න පුළුවන්. ඔතනින් පස්සේ වෙන ජින් සහ ඔගීගේ කතාබහෙන් අපිට දැනගන්න පුළුවන් ජින් කියනවා මං කොච්චර එපා කිව්වත් ජැක්ට ඕනි වුණා අරයත් එක්ක රණ්ඩු වෙන්නම. මං එයාට නපුරු බැල්මක් දැම්මා. ඒත් එයා කටවහගත්තේ නැහැ. ඒ වගේම ජින් කියනවා මං හිතන්නේ එයාලා ඇත්ත. ඒ කියන්නේ ට්‍රයි දේහකයෝ. දේහ තුනක් ඇත්තෝ. එහෙමත් නැත්නම් සෑන්ටිලා අපේ පෘථිවියට එනවා. ඔගීට හොඳ අදහසක් ඇවිත් ඇය කියනවා
සෑන්ටිලාට වැඩ කරන අය පිටසක්වලයෝ නෙමෙයි. දැනට ওই කතාව පොඩ්ඩක් ස්ටොප් කරමුකෝ. ඔය අතරේ ක්ලෑරන්ස් සුබ ආරංචියක් ගෙනත් තියෙනවා. ඒ තමයි ඒවන්ස්ට හම්බුණා කිව්ව තෙල් නෞකාව තියෙන ඒරියා එක මෙයාලා හොයාගෙන තියෙනවා. ඒත් හැබැයි අවුරුදු 40කින් ඒකේ තෙල් ගෙනihin නැහැ. එහෙනම් මෙයාලා මොකද්ද කරන්නේ නැත්තේ? අපි එතනට ගිහිල්ලාම බලමු. ඒ වගේම ඔහු කියනවා දැනට ඒකේ මිනිස්සු 1000ක් විතර ජීවත් වෙනවා. කොටින්ම කිව්වොත් මේ මිනිස්සු ඔක්කොමලා සෑන්ටිලාව පෘථිවියට ගෙන්න ගන්න උදව් කරන මිනිස්සු. ක්ලෑරන්ස් අවසාන වශයෙන් ප්‍රධානියාගෙන් අහන්නේ අපි මේ තැනට යනවද? එතකොට ක්ලෑරන්ස්ගේ ප්‍රධානියාගේ උත්තරේ වෙන්නේ දැන්ම අපි එතනට යන්නේ නැහැ. අපි බලාගෙන ඉමු එයාලා මොකද කරන්න කියලා. ඒත් එක්කම අපි එක්කරගෙන යන්නේ ඔය කියපු නෞකාව තියෙන පැත්තට. මේ නැව තුල ජීවත් වෙන මිනිසුන්ට සෑහෙන්න පහසුකම් ගොඩක් කේවන්ස් විසින් සපයලා තියෙනවා. ඔය අතරේ පොඩි දැරියක් කේවන්ස්ගෙන් අහන්නේ සෑන්ටිලා මෙහෙට එන්න තව කොච්චර කාලයක් ගත වේවිද කියලා. එතකොට ඒවන්ස් කියන්නේ අපේ උතුමාණන්ට අපි එතුමා ගොඩ බහින වෙලාවේදී ඉන්න ඕනි නම් එතුමන් ඒක සිද්ධ කරයි. එහෙම නැති වුණොත් එහෙනම් ඒක වෙන්න පුළුවන් හොඳම දේ වෙන්නේ නැත්තේ. ආයමත් වතාවක් ඒවන්ස්ගේ උතුමාණන්. එහෙමත් නැත්නම් සෑන්ටිලා එක්ක දේවල් ටිකක් කතා වෙනවා. ඒවන්ස් කියන්නේ හෙට ලන්ඩන් වල පැවැත්වෙන්න යන හමුව ගැන තමයි. අන්න ඒ හමුවට තමයි ජින්ටත් ආරාධනා කරලා තිබ්බේ. ඒවන්ස් කියනවා අපි ඒ හමුව ගැන තමයි සැලසුම් කරන්නේ. එතකොට සෑන්ටිලා කියන්නේ එයාලා හමුව ගැන දන්නවා. ඇත්තටම සෑන්ටිලා මේ එයාලා කියන්නේ ක්ලෑරන්ස්ලා ගැන. ඒ වගේම සෑන්ටිලා කියනවා එයාලා ඔයා ඉන්න තැනක් දන්නවා. ඒත් බය වෙන්න එපා. ඔයාටත් නෞකාවේ ඉන්න ඔයාලගේ කාටවත් මොකුත් වෙන්න දෙන්නේ නැහැ. අපි ඔයාලව ආරක්ෂා කරනවා. ඔය අතරේ ජැක්කි ගෙදරට තමයි මේ විල් සහ සෝල් යන්නේ. කොහොම හරි විල්ට සෝල් වෙච්ච සිද්ධිය කියලා තියෙනවා. විල් නම් දැන් ඉතින් ගොඩක්ම අවුලෙන් තමයි ඉන්නේ. ඔයාලට මතක ඇතිනේ මම කලින් එපිසෝඩ් එකේදී කිව්වා ජැක් කියන්නේ ගොඩක්ම සතුටින් ඉන්න කැමති කෙනෙක් කියලා. ඒ නිසා සෝල් කියන්නේ ජැක්ගේ දෙමාපියන් එන්න කලින් ජැක්ගේ කාමරේ තියෙන සමහරක් දේවල් අයින් කරන්න වෙයි කියලා. ඒ කියන්නේ හරියට 18+ වැඩවලට ගන්න සෙල්ලම් බඩු පවා ජැක්කි ගෙදර තියෙනවා. කොහොම හරි ඕවා ගැන හොයද්දී එක බොක්ස් එකක් හම් වෙනවා. ඒත් හැබැයි ඒකේ තියෙන්නේ ඒ වගේ දේවල් නන් නෙමෙයි. ඒකේ තියෙන්නේ ජැක්ගේ පොඩි කාලේ ගත්ත ෆොටෝස් ටිකක්. ක්ලෑරන්ස් සහ ක්ලෑරන්ස්ගේ වැඩ බලන නිලධාරියා චින්ට කියන්නේ අර චින්ට ආරාධනා කරපු සමුළුවට සහභාගී වෙන්න කියලා. මේ වෙලාවේදී ක්ලෑරන්ස් තව උපදෙස් ටිකක් චින්ට දෙනවා. ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි සංවාද වලින් ඈත් වෙලා ඉන්න එක. කිසිම දෙයක් කතා කරන්න එපා. වෙන සියල්ලක්ම අහගෙන ඉන්න. කොටින්ම කිව්වොත් ඔයා එතනට යන්නේ තොරතුරු ගන්න. ඔයා එතන ඉන්න තාක් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයා ඇතුළට යනවා. තොරතුරු එකතු කරනවා. එළියට එනවා. කවුරුත් ඒ ගැන දන්නෙත් නැහැ. ඔයාට මොකුත් කරදරයක් වෙන්නෙත් නැහැ. ඒ වගේම ක්ලෑරන්ස් කියනවා මතක ඇතුව එනකොට ඇඳුම්, දත් බෙහෙත්, තව අවශ්‍ය කරන දේවල් ටිකක් අරගෙන එන්න. දවස් කිහිපයක් නවතින්නත් එක්ක. මොකද එයාලා ඔයා ඉන්න තැන දන්නවා. මොකක් හරි හදිස්සියක් වුණොත් කියලා තමයි ක්ලෑරන්ස් මේ තීරණය අරන් තියෙන්නේ. කොහොම හරි ওই කතාව වුණ විදිහටම ජින් මේ ගමන යන්න පිටත් වෙනවා. එතකොට ක්ලෑරන්ස් නැවතත් කියන්නේ ඔයා ඒ තැනට ගියාම ෆෝන් එක ඇතුළට ගෙනියන්න එපා කියලා. ඉතින් නෞකාවේ ඉන්න ඒවන්ස් නම් මේ පිටසක්වල ජීවින්ට එහෙමත් නැත්නම් සෑන්ටිලාට කතන්දර කියනවා. ඒ කියන්නේ අපි පොඩි කාලේ අපේ ආච්චිලා එහෙම සුරංගනා කතා කිව්වේ. අන්න ඒ වගේ කතා තමයි කියන්නේ. ඒත් හැබැයි සෑන්ටිලාට නම් මේවා තේරෙන්නේ නැහැ. මොකද එයාලා හිතන්නේ මේ කියන දේවල් පෘථිවියේ ඇත්තටම වෙනවා කියලා. ওই සුරංගනා කතාවල තියෙන වෙස්වලා ගන්න සතුරෝ ওই වගේ සීන් එකක් තමයි ඒවන්ස් කියන්නේ. එහෙම කිව්වට සෑන්ටිලාට නම් තේරෙන්නේ නැති නිසා එයා ක්‍රුමීන් විශේෂයකට උපකල්පනය කරලා ඒවන්ස් කතාවක් කියනවා. ඒත් හැබැයි ওই කොහොම කිව්වත් ඒ කතාව තේරුම් ගන්න සෑන්ටිලාට නම් බෑ. කොටින්ම කිව්වොත් සෑන්ටිලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන්ම කියන ජීවින් කොට්ටාසයක්. එයාලට ওই බොරුව කියන දේ අල්ලන්නේ නැහැ. සුරංගනා කතාවලදී වෙස්සලා ගන්න සතුරුන්ට රුමීන්ව උපකල්පනය කරත් ওই උපකල්පන සීන් සෑන්ටිලාට තේරෙන්නේ නැති නිසා සෑන්ටිලා හිතන්නේ මිනිස්සු බොරු කියනවා කියලා. මම මේක කියන්න ඔයා බොරු කියනවද? ඔහොම කියලා දැන් සෑන්ටිලා ඒවන්ස්ගෙන් අහද්දී ඒවන්ස් කියන්නේ මං උත්සාහ කරනවා බොරු නොකිය ඉන්න. ඒත් සමහර වෙලාවන් වලදී මං බොරු කියනවා. ඔන්න ඔතන තමයි ඒවන්ස්ලා වරද්ද ගන්න පොයින්ට් එක කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. දැන් ඒවන්ස් කියනවා අපි ඔයාලට උදව් කරන්නම්. අපිව හොඳින් තේරුම් ගන්න. ඒත් හැබැයි සෑන්ටිලා නම් දැන් කියන්නේ ඒවන්ස් කොහොමවත්ම බලාපොරොත්තු වෙච්ච නැති උත්තරයක්. සෑන්ටි කියන්නේ බොරුකාරයෙක් කියන්නේ වැරදි තොරතුරු ලබා දෙන්නෙක්. බොරුකාරයෙක්ව විශ්වාස කරන්න බෑ. අපිට බොරුකාරයන් සමග සහජීවනයෙන් ඉන්න බෑ. අවසාන වශයෙන් අපි ඔයාට බයයි කියපු සෑන්ටිලා ආය ඒවන්ස් කියන කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. ඒවන්ස් සහ සෑන්ටිලා අතර තිබ්බ කනෙක්ෂන් එක කැඩුනා වගේ සිද්ධියක් තමයි දැන් උනේ. කොහොමුණත් සෑන්ටිලා ආයේ ඒවන්ස් එක්ක කතා කරයිද? අපි යමු සීරියස් එකේ ඉස්සරහට. ඒත් එක්කම ජින් ටරියානා ආරාධනා කරපු තැනට යන ගමනේ ඉන්නේ. ක්ලෑරන්ස් සහ ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා මේ සම්බන්ධ හැම දත්තයක්ම පාහේ ලබා ගන්නවා. කොහොම හරි ජින්ට මෙතනින් එහාට යන්න තියෙන්නේ මේ අයත් එක්ක. ඒ වගේම මෙතනදී මුලින්ම ජින්ව චෙක් කළාට පස්සේ තමයි ගමනේ ඉතුරු ටික යන්න අවස්ථාව ලැබෙන්නේ. කොහොම හරි ඔහම ගමන යන පිටත් වෙද්දිම ජින් අහන්නේ අපි හරියටම යන්නේ කොහෙටද කියලා. එතකොට මෑ දෙන උත්තරේ තමයි කඳු මුදුනට. කඳු මුදුනේදී මොනවද වෙන්නේ කියලා ජින් ඇහුවත් මේ කෙනා මේ වෙලාවේදී ජින්ට මොකුත් උත්තරයක් දෙන්නේ නැහැ. කඳු මුදුනට ගියායින් පස්සේ මේ ගැහණු කෙනා
එයාලගේ සංවිධානයේ බැච් එකක් ජින්ගේ කොළ එකේ ගහලා ජින්න ගොඩනැගිල්ල ඇතුළට එක් කරගෙන යනවා. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ඉන්නේ මම කලින් වතාවේදී කියපු සෑන්ටිලාට පෘථිවියට එන්න උදව් කරන මිනිසුන්ගේ දෙවෙනි කණ්ඩායම. පළවෙනි කණ්ඩායම විදියට මම හඳුන්වන්නම්කෝ. අර නැවී ඉන්න 1000ක් වගේ පිරිස. එතකොට ජින්න ඇතුළට යද්දි ටරියානාව හම් වෙනවා. ටරියානා මුලින්ම කියන්නේ නම් ඔයාගේ යාළුවා ගැන සමා වෙන්න කියලා. ජැක් හෙවත් ගේම් එක ඇතුළේදී ෆ්‍රැන්සිස් බේකන් මරපික ගැන මෙයාලා එක්ක කොච්චර තරහින් හිටියත් මේ වෙලාවේදී නම් ජින් මොකුත් කියන්නේ නැතුව ෂේප් එකේ ඉන්නවා. ක්ලෑරන්ස් මේ වෙන සියලු සිද්ධි අවධානයෙන් අහගෙන ඉන්නේ. ඔය අතරේ ක්ලෑරන්ස්ට මතක් වෙනවා එදා කනත්තේදීත් වෙච්ච සිද්ධිය. ක්ලෑරන්ස් කියන්නේ මම ඔය කතා කරන කෙනාගේ කටහඬ අඳුරනවා. එයා මුලින් ඉඳලම අපි ගැන දන්නවා කියලා. ටරියානා කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මගේ උතුමාණන් ඔයාව ආරක්ෂා කරයි. මම පුංචි ගෑනු ළමෙක් කාලේ ඉඳන්ම මේක මගේ පවුල. ජිනුත් දැන් කියන්නේ පවුලේ කොටසක් වෙන්න ලැබීම සතුටක් කියලා. අපිට නොපෙනී ඒවන්ස් ඒ බෝට්ටුවෙන් පිටත් වුණේ කොහොමද? ටරියානා ආරක්ෂක කැමරා දර්ශන වලින් තමන්ව මකාගත්තේ කොහොමද? හරි අහගෙන ඉන්නකෝ. ওই ප්‍රශ්න වලට උත්තර ඔයාලට අනිවාර්යයෙන්ම හම්බෙයි මේ සීරීස් එකේ තව ඉස්සරහට ගියාම. ඒත් එක්කම දැන් මේ ඉන්න කට්ටිය එයාලගේ ප්‍රාරම්භකයව හඳුන්වා දෙන්නයි යන්නේ. ඔන්න ඔය විදිහට මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ ප්‍රධානියා එහෙමත් නැත්නම් ප්‍රාරම්භකයා විදිහට එයාලා හඳුන්වන්නේ ડોක්ටර් යේවෙන්ජිව. ජින්ට, ක්ලෑරන්ස්ට, ඒ වගේම ක්ලෑරන්ස්ගේ ප්‍රධානියාට ඔය යන තුන්දෙනාටම දැන් හිතාගන්න බැරුවයි ඉන්නේ මේ මොකද මේ වෙන්නේ කියලා. මොකද ක්ලෑරන්ස්ලා කිසිම විදියකින් සැකකලේ නැහැනේ. වේරාගේ අම්මා වෙච්ච යේවෙන්ජිව තමන්ගේ දුවත් සියදිවි නසාගත්තා. ඇයත් VR ගේම් එක සෙල්ලම් කරලා තිබ්බනේ. ඉතින් යේවෙන්ජිට ඇයි බැරි වුණේ තමන්ගේ දුවව නවත්තන්න? ওই ප්‍රශ්න ටික ඔහොමම තියලා ආන්නකො යේවෙන්ජි කියන මේ කතාව. මම තරුණ ගැහැණු ළමෙක් කාලේ මම්මගේ රට බෙදී යනවා දැක්කා. මගේ පවුල විනාශ වුණා. ඒත් එක්කම යාළා මාව අපායකට යවුවා. මම මිනිස්සු අනිත් මිනිසුන්ව කෑලි කෑලි වලට කපනවා දැක්කා. අපේ ලෝකයේ දියුණු වීමත් එක්ක වෙනස් වුණේ මොනවද? අපි තවදුරටත් අපිවම සහ වටේ තිබෙන පරිසරයත් විනාශ කරනවා. අපිට අපේ ජාතිය බේරගන්න බෑ. ඒත් අපි තනි වෙලා නැහැ. ආලෝක වර්ෂ 4කට එහයින් සෑන්ටිලා අපිට හිතන්නවත් බැරි දේවල් ළඟා කරගෙන තියෙනවා. එයාලගේ ලෝකයට හිරිහැර කරන විනාශය හැරුණාම. ඉතින් දැන් එයාලගේ දැනුම අපහා බෙදා ගන්න පැමිණෙනවා. අපිට නොනැසී ජීවත් වෙන හැටි සහ දියුණු වෙන හැටි උගන්වන්නට. එයාලා අති විශාල වේගයකින් අපි දෙසට පැමිණෙනවා. ඒත් එයාලා පෘථිවියට ළඟා වෙන්න ශතවර්ෂ ගාණක්. ඒ කියන්නේ අවුරුදු 400ක් ගත වේවි. ඒ නිසා අපේ දරුවන්ටත් එයාලගෙන් පස්සේ උපදින්න දරුවන්ටත් අපි එයාලගේ පැමිණීමට මේ ලෝකය සකස් කළ යුතුයි. ඒ වගේම ඔන්න පිළිගැනීමට අපෙන් පැවති සිටින අය සූදානම් කළ යුතුයි. ඔන්න ඔය විදිහට යේවෙන්ජිගේ කතාව අවසන් වෙනවා. අවසාන වශයෙන් මයික් ඒවන්ස් සහ සෑන්ටිලාට ස්තුති කරපු යේවෙන්ජි අපි ඔවුන්ට අපේ ලෝකයේ නැවති ත්‍යාගයේ පිරිනමනවා කියද්දිම මෙතනට තුවක්කු බටෙන් ටිකක් ඇවිත් ඇත්තටම ඒ අය ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා යොපු අය. ඉතින් එයාලා යේවෙන්ජි ඇතුළු පිරිස වට කරනවා. මේ නිසා කලබල වුණු මිනිසුන්ව සන්තුන් කරන්න යේවෙන්ජි කියන්නේ මේක මෙහෙම වෙනවා නම් අපේ උතුමාණන්ගේ කැමැත්ත වෙන්නේ නැති. ඒ නිසා ඔයාලා බය නැතුව වාඩි වෙන්න. අපේ උතුමාණන් අනිවාර්යයෙන්ම අපිව සතුරන්ගෙන් ආරක්ෂා කරයි කියලා. ওই සිද්ධියත් එක්ක ටරියානාට නම් ජින්න සැකයි. ඒ නිසා ටරියානා ජින් දිහා අවධානයෙන් බලාගෙන ඉන්නේ. ඔහොම අනෙක් සියලු දෙනාගේම අත්වලට මාංචු දාන අතරේ ජින්න මෙයාලා එළියට එක් කරගෙන යන්න හදනවා. ඉතින් ওই සිද්ධි බලාගෙන හිටපු ටරියානා ශනිකව ඒ තුවක්කු බටින්ට වෙඩි තියනවා. ඒත් එක්කම ආයමත් වතාවක් මෙතන ලොකු කලබලයක් ඇති වෙනවා. ওই කලබලය නිසාම ජින් මෙතන බිම ඇද වැටෙනවා. ඒතොර කලබලලා ඉන්න මිනිස්සු ජින්නත් පාගගෙන එහාට මෙහාට යනවා. යේවෙන්ජි නම් කලබල වෙන්නේ නැතුව ඒ හිටපු තැනට වෙලා මෙතන වෙන සිද්ධි බලාගෙන පාඩුවේ ඉන්නවා. කොහොම හරි ওই විදියට දෙපාර්ශ්වය අතර ලොකු කලබලයක් ඇති වෙලානේ තියෙන්නේ. ටරියානා එන්නේ නම් කෙලින්ම ජින්ව ඝාතනය කරන්න. ඒ තමයි ජින්ගේ වාසනාවට මෙතනට ආපු ක්ලෑරන්ස් ටරියානාගේ කකුලට වෙඩි තියනවා. කකුලට වෙඩි තියලා ජින්න මෙතනින් පුළුවන් ඉක්මනින් එක් කරගෙන යනවා. ඉතින් ක්ලෑරන්ස් වහම ජින්න එක් කරගෙන යද්දි යේවෙන්ජිත් ජින්න දකිනවා. කොහොම හරි අවසාන වශයෙන් කලබලයත් අවසන් වෙලා එතන හිටපු මිනිසුන් සියලු දෙනාම පාහේ මෙයාලා බාරයට ගන්නවා. කලින් අතවේදී ජින් වැටිලා මිනිස්සුත් පාගගෙන ගියානේ. අන්න ඒ නිසා ජින්ට පොඩ්ඩක් තුවාල වෙලා. ඒත් එක්කම ක්ලෑරන්ස් නම් කියන්නේ අපි මේ තත්ත්වය පාලනය කරගන්නකම් ඔයාව ආරක්ෂිත තැනකට ගෙනියනවා. ඔයාගේ යාළුවා ඔගීවත්. කොහොම හරි ටරියානාව නම් ක්ලෑරන්ස්ලාගේ කට්ටියට අල්ලගන්න හම්බෙලා නැහැ. ඇයගේ වෙඩි වැදිච්ච කකුලත් ඇදගෙන ටරියානාව කොහොම හරි මෙතනින් පැන ගන්නවා. ඒත් එක්කම දැන් ජින්න ආරක්ෂිත තැනකට එක් කරගෙන යන ගමන ඉන්නේ. ඔය අතරේ ජින්ට විල්ගෙන් කෝල් එකක් එනවා. විල් කියන්නේ මම මුහුදු වෙරළේ තියෙන පුංචි ගෙදරක් කුලියට ගත්තා. ඉතින් විල්ට ඕන වෙලා තියෙන්නේ ජින්, සෝල්, ඔගී ඔය කට්ටියත් එක්ක පුංචි නිවාඩුවක් ගත කරන්න. ඒත් හැබැයි ජින් සහ විල් අතර ඔහම කතා බහ යද්දී විල් තේරුම් ගන්නවා ජින් මොකක් හරි අවුලකින් ඉන්නේ කියලා. විල් දිගින් දිගටම ජින්ගෙන් මොකද්ද ප්‍රශ්න කියලා අහද්දී ජින් ඇයට, ජැක්ට, අනෙක් විද්‍යාඥයන්ට වෙච්ච සහ වෙන්න යන සියලු සිද්ධි. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් සෑන්ටිලා ගැන විල්ට කියනවා. ওই කතාබහත් එක්කම අපි එක් කරගෙන යන්නේ 1984 නෝර්ත් ඇට්ලාන්ටික් ඕෂන් වලට. ඔන්න එතකොට මයික් ඒවන්ස් යේවෙන්ජිවත් එක් කරගෙන එයාගේ නෞකාවට තමයි මේ යන්නේ. මේ නෞකාව ඇත්තටම ටිකක් වෙනස් නෞකාවක් කියලා ඔයාලට පැහැදිලිනේ.
එදා ඒවෙන්ජි සංඥා සම්ප්‍රේෂණය කරපු රතුවෙල්ල කඳුරේ වගේම සංඥා සම්ප්‍රේෂණ පද්ධතියක් මේ නෞකාවේ තියෙනවා. මේ නිසා ඒවෙන්ජිට නම් දැන් ගොඩක්ම සතුටුයි. ඒවෙන්ජිට ඉතින් පරණ යාළුවෙක් දැක්ක වගේ තමයි ඉතින් මේක දැක්කම. ඒවන්සුත් කියන්නේ මේක නම් ටිකක් වෙනස් දෙයක් තමයි. අපේම කියලා පරීක්ෂණ මූලස්ථානයක්. මේ නෞකාවේ තියෙන ප්‍රධාන වාසිය තමයි ඒවන්ස් කියන විදිහට දේශ සීමා නැහැ. දේශපාලනය නැහැ. ඒ වගේම ඒ නිසා කිසිම බාධාවක් නැහැ. ඉතින් ආම ඒවෙන්ජිව ඒවන්ස් එක් කරගෙන යන්නේ මේ නෞකාවේ තියෙන විශේෂ තැනකට. දැන් ඒවෙන්ජිත් කියන්නේ මට කලින් අතාවේදී සංඥාවක් ලබා ගන්න අවුරුදු 8ක් ගත වුණා. ඉතින් ඒ නිසා අපිට මෙතනදී බලාගෙන ඉන්න වෙයි කියලා. ඒත් හැබැයි ඒවන්ස් කියන විදිහට සෑන්ඩිලා ඒවෙන්ජිව හම්බෙන්න තමයි මෙච්චර කාලයක් බලන් ඉඳලා තියෙන්නේ. එයාලා ආයේ ප්‍රතිචාර දක්වන්න කලින් ඒවෙන්ජි රතුවෙල්ල කඳුර දාලා ගිහින්. එයාලා අපි ගැන ඉගෙන ගන්න කුතුහලයෙන් ඉන්නේ. ඉතින් මේ වෙන සිද්ධිත් එක්ක ඒවෙන්ජිට නම් සෑහෙන සතුටුයි සහ පුදුමයි. ඒවෙන්ජිට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට පුදුමයිනේ. පිටසක්වල ජීවින් එක්ක මෙච්චර ළඟින් කනෙක්ෂන් එකක් තියාගන්න පුළුවන් වීම ගැන. අවසාන වශයෙන් ඒවන්ස් කියන්නේ එයාලා එනවා. ඔයා අපිට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා කියලා. නැවතත් වර්තමානයේට. ක්ලෑරන්ස්ගේ ප්‍රධානියා සහ තවත් ප්‍රධානීන් දැන් ඒවෙන්ජිගෙන් ප්‍රශ්න කරනවා. ඔහු අහන්නේ අපි නැව ගැන දන්නවා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? ඒක මෙච්චර වැදගත් ඇයි? ඒතකොට ඒවෙන්ජි කියන්නේ ඔයා අපේ හමුවේදී වගේ නොසැලකිලිමත් විදියට වැඩ කළොත් ඔයාට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔයා මාව අල්ලගත්තේ එයාලා ඉඩ දුන්නු නිසා. එයාලට කරන්න පුළුවන් දේවල් ගැන ඔයාලට කිසිම අදහසක් නැහැ. එයාලා අනිවාර්යෙන්ම එනවා. එයාලව නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. එයාලා පැමිණුනාම ඔයාලා ගොඩක් සතුටු වෙයි. ඔන්න ඔය සීන් එකත් එක තමයි සීසන් 1 4වෙනි එපිසෝඩ් එකේ අවසානයේ වෙන්නේ. ඉතින් ඔන්න 5 වෙනි එපිසෝඩ් එක නම් සුපිරියක්ම තමයි. 5 වෙනි එපිසෝඩ් එක පුළුවන් ඉක්මනට ඔයාලට දෙන්නම්. එහෙනම් අපිත් එක්ක එකතුලා ඉන්න ඔයාලට ගොඩක්ම ස්තුතියි. එහෙනම් අපි 5 වෙනි එපිසෝඩ් එකෙන් හමු වෙමු.